කතාව පටන් ගන්නේ යාළුවෝ 4 දෙනෙක් උතුරු සීඩ්නීයේ තියෙන ගොඩක් ඈත මහ කැලෑවකට යන ගමනකින්. එයාලා මේ යන තැන සම්පූර්ණයෙන්ම හුදකලා වුණු තැනක්. ෆෝන් වලට සිග්නල් තියා ගව් ගානක් යනකම් මිනිස් පොල්ටක්වත් පේන්නේ නැහැ. මේ යාළුවෝ ටික මෙතනට එන්නේ ගොඩක් සංවේදී පෞද්ගලික හේතුවක් හින්දා. එයාලා මේ සූදානම් වෙන්නේ හැමදාම මෙතනට එන්න හීන දැකපෝ එයාලගෙන් නැති වුණු යාළුවා වෙන රොබර්ට්ගේ අන්තිම කැමැත්ත ඉටු කරලා යන්න. මීට මාස කීපයකට කලින් විනෝද වෙලා ගෙදර යන ගමන් රොබර්ට් සහ එයාගේ යාළුවා වෙන ලූක් සාමාන්‍ය කඩේකට යනවා. හැමදේම ගොඩක් සාමාන්‍ය විදියට සිද්ධ වෙමින් තියෙද්දි එක පාරටම ආයුධගත්ත මංකොල්ලකාරයෝ සෙට් එකක් කඩේට කඩාගෙන පැනලා එතන තත්ත්වය මහා භයානක අතකට හැරෙනවා. මේ වෙලාවේ ලූක් කාටවත් නොපෙනෙන්න හැංගෙනවා. ඒත් රොබර්ට් තීරණය කරනවා අර හොරුන්ට විරුද්ධව සටන් කරන්න. නමුත් එයා ගත්තේ තීරණය හින්දා එයාට එයාගේ ජීවිතෙන්ම වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. ලූක් මේ හැමදේම දකිනවා. ඒත් තමන්ගේ යාළුවා තමන්ගේ ඇස් ඉස්සරහම මැරලා වැටෙද්දී කිසිම දෙයක් කරගන්න බැරුව එයාට බලන් ඉන්න සිද්ධ වෙනවා. එදා රෑ ඉඳන්ම ලූක් ජීවත් වෙන්නේ එයාගේ හිත ඇතුළේ න්යාව කකා දාන මහා වරදකාරී හැඟීමකින්. මට මොනවා හරි කරන්න තිබුණා නේද? මං එදා උදව් කළා නම් රොබර්ට් අදටත් ජීවත් වෙනව නේද කියලා. එයා හැම වෙලේම කල්පනා කරන ගමන් දුක් වෙනවා. ඉතින් ඒ හැමදේමත් එක්ක රොබර්ට්ගේ මතකයට ගෞරව කරන්න තීරණය කරපු ලූක් රොබර්ට්ට කවදාවත් ඉවර කරන්න බැරි වුණු ඒ ගමන යන්න අනිත් යාළුවොත් එක්ක මේ විදියට එකතු වෙලා ඉන්නවා. මුලින්ම මේ ට්‍රිප් එක කිසිම ප්‍රශ්නයක් නැතුව හොඳට සිද්ධ වෙනවා. හැබැයි ආපහු එන ගමනේදී එයාලගේ යාළුවෙක් වෙන ඩොම්ගේ කකුලක් දරුණු විදියට උලුක් වෙනවා. ළඟම තියෙන හොටෙල් එකට යන්න තව පැය 14ක විතර දුරක් තියෙනවා වගේම ඩොම්ට තියෙන අමාරුවත් එක්ක එච්චර දුරක් පයින් යන්න කොහොමටවත්ම බෑ. මේ අමාරු තත්ත්වය එක්ක වෙන කරන්න දෙයක් නැති හින්දා එයාලා ඝන කැලෑවක් මැදින් යන කෙටි පාරක් පාවිච්චි කරන්න තීරණය කරනවා. හැබැයි එයාලා ගත්ත මේ තීරණය හින්දා හැමදේම කන පිට හැරෙන්න යනවා කියලා ඒ කවුරුවත්ම දැනගෙන හිටියේ නෑ. කැලෑවට ඇතුළු වුණ ගමන්ම එයාලට මොකද්ද අමුත්තක් දැනෙන්න ගන්නවා. එක පාරටම යාලගේ මාලිමාව වැඩ කරන්න නැතුව යනවා. හස් මේක පැහැදිලිවම දකිනවා. ඒත් ඒකෙන් අනිත් අය බොරුවට බය වෙයි කියලා. එයා අනිත් අයට ඒ ගැන නොකිය ඉන්න තීරණය කරනවා. ඊට පස්සේ යාලට මහා දරුණු බය හිතෙන දෙයක් දකින්න ලැබෙනවා. එයාලා දකිනවා ලොකු කළු වලහෙක්ගේ මල කඳක් ගහක එල්ලලා තියෙනවා කියලා. ඒ සතාර මොකක් වෙලා තිබුණත් ඒක සාමාන්‍ය විදියට වෙච්ච දෙයක් නම් නෙවෙයි කියලා එයාලට දැකපු ගමන්ම තේරුම් යනවා. මේක දැකලා මුළු කණ්ඩායමම හොඳටම බය වෙනවා. ඒත් මේ කවුරු හරි දඩයක්කාරයෝ සෙට් එකක් කරපු දෙයක් වෙන්නේ නැති කියලා හිතාගෙන එයාලා ඉක්මනට එතනින් ඉස්සරහට යනවා. බයින් ඉන්න එයාලට ඕනේ ඉක්මනට මේ කැලෑවෙන් පිට වෙන්න. ඒ වුණත් මේ කැලෑවට එයාලව ලේසියෙන් අතාරින්න අදහසක් නැහැ. හවස් වෙද්දි මහා දාරානිපාත වර්ෂාවක් කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. වැස්සට ඉන්න තැනක් හොයන යාලට ගස් අතර හැංගිලා තියෙන පරණ ගෙයක් හම්බෙනවා. ඒක පාළුවට ගිහින් වගේ පෙනුනත් එයාලට හිතෙනවා මේ මහ කුණාටුව මැද එළියේ ඉන්නවට වඩා ඒක ඇතුළට යන එක හොඳයි කියලා. ඉතින් මේ හැමෝම උදේ වෙනකන් ඒක ඇතුළට වෙලා ඉන්න යාලා තීරණය කරනවා. ගේ ඇතුලේ කවුරුවත් නැහැ කියලා තහවුරු කරගන්න ෆිල් උඩ තට්ටුවට යද්දි එයා අමුතුම දෙයක් දකිනවා. එක කාමරයක් ඇතුලේ පිදුරු වලින් හදපු මහා අමුතුම රූපයක් තියෙනවා. ඒකට ඔළුවක් නෑ වගේම ඒකේ උඩ කොටසට ලොකු අම්තට්ටුවකුත් හයි කරලායි තියෙන්නේ. ෆිල් වහාම අනිත් අයවත් උඩට කතා කරනවා. නමුත් මේ අමුතු රූපේ වටේට එකතු වෙන කාටවත්ම මේ මොකක්ද කියලා හිතා ගන්න බෑ. ෆිල් කියනවා මේක මොකක් හරි අඳුරු යාගයකට සම්බන්ධ දෙයක් වෙන්න ඇති කියලා. හැබැයි ලූක් ඉක්මනට මේ අදහස බැහැර කළා. ෆිල්ට කියනවා බොරුවට අනිත් අයව බය කරන්න එපා කියලා. කොහොමුණත් මේ ගේ ඇතුලේ දැනෙන අමුතු මූසල ගතිය කාටවත්ම නොදැක්කා වගේ ඉන්න බෑ. එදාරය කට්ටිය නිදාගන්න උත්සාහ කරද්දි අමුතු දේවල් ටිකක් වෙන්න පටන් ගන්නවා. ලූක්ට එක පාරටම දැනෙනවා එයාගේ ඇස්වලට කෙලින්ම දීප්තිමත් සුදු පාට එළියක් වැටෙනවා වගේ. එයා ඒ එළිය පස්සේ යද්දි එයා වටේ තියෙන පරිසරය එක පාරටම වෙනස් වෙනවා. කිසිම දැනුම් දීමක් නැතුව එයා ආයෙත් ඉන්නේ අර රොබර්ට් මැරුණු කඩේ ඇතුලේ. මේ හැමදේම එයාට දැනෙන්නේ ඇත්තම දේවල් වගේ. මේ පේන්නේ හීනයක්ද? එහෙමත් නැත්නම් එයාගේ මතකය ආයෙත් පේනවද කියලා ලූක්ට හිතා ගන්න බෑ. පස්සේ එයා බය හිතෙන දෙයක් දකිනවා. එයාගේ පපුව අරහා සතෙක් නියපොතු වලින් හූරලා වගේ ගැඹුරු තුවාල පාරවල් ටිකක් මතුවලා තියෙනවා. හැබැයි මේ ගැන තේරුම් ගන්න කලින්ම අර පරණ ගේ ඇතුලෙන් මහා හයියෙන් කෑ ගහන සද්දයක් ඇහෙනවා. ලූක් ඉක්මනටම ආපහු දුවගෙන ගියත් එයා එතනදී දකින දේවල් වලින් එයාට තවත් ප්‍රශ්න ගොඩක් ඇති වෙනවා. හච්චින්නේ හොඳටම බය වෙලා ඩෝම් මොකක් හරි නපුරු හීනයකට කොට වෙලා. ඒ අතරේ ෆිල්ව කොහෙවත්ම පේන්න නැහැ. කලබල වුණු ලූක් කෙලින්ම උඩ තට්ටුවට දුවනවා. එතනදී එයා දකිනවා අර අමුතු පිදුරු රූපය ඉස්සරහා ෆිල් කිසිම සිහියක් නැතුව පොළොවේ දන ගහගෙන ඉන්නවා කියලා. හැබැයි තත්ත්වය තවත් දරුණු වෙන්න කලින් ලූක් ක්ෂණිකවම ෆිල්ව පියවි සිහියට ගන්නවා. මේ වෙච්ච දේවල් කට්ටියටම දැන් හොඳටම ඇති වෙලායි තියෙන්නේ. ඉතින් එයාලා මේ දැන්ම මෙතනින් යන්න තීරණය කරනවා. එළියට බහිද්දී එයාලා දකිනවා කිට්ටුව තියෙන ගස්වල මහා අමුතු සංකේත වගේක් කොටලා තියෙනවා කියලා. පේන විදියට ඒවා කවුරු හරි මේ ළඟම වෙලාවක කොටපු සලකුණු ටික. නමුත් ඒවා කවුද කළේ? ඒවයි තේරුම මොකද්ද කියලා කවුරුවත්ම දන්නේ නැහැ. හැබැයි මේ කැලෑව ඇතුලේ එයාලා විතරක් නෙවෙයි තව කවුරු හරි ඉන්නවා කියලා එයාලට පැහැදිලිවම තේරෙන්න ගන්නවා.
මේ අතර ඩොම්ගේ තුවාලුණු කකුලේ අමාරුව එන්නම වැඩි වෙනවා. හැබැයි ආපහු හැරිලා යන එක දැන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. එයාලට තියෙන එකම විකල්පය විදියට ඉතුරු වෙලා තියෙන්නේ දිගටම ඉස්සරහට යන එක විතරයි. අන්න එතනින් තමයි එයාලගේ නපුරු හීනය පටන් ගන්නෙ. තව ටික දුරක් කැලෑව ඇතුළට ගියාට පස්සේ ලූක් කන්දක් වගේ උස තැනකට නැගලා බලනවා එයාලට තව කොච්චර දුරක් මේ කැලෑවෙන් එළියට යන්න තියෙනවද කියලා. හැබැයි කන්ද මුදුනට ගියපු ගමන් එතනින් ඈත පේන මොකද්දෝ දෙයක් දැකලා එයා හොඳටම බය වෙනවා. ලූක් ඉක්මනටම පල්ලෙහාට දුවගෙන ඇවිත් අනිත් අයට මේ ගැන කිව්වත් ඩෝම් මේක ගණන් ගන්නේ නැහැ. ඩෝම් හිතන්නේ ලූක් බොරුවට එයාලව බය කරන්න හදනවා කියලා. මේකට කේන්ති යන ලූක් යාගේ ෂර්ට් එක පාත් කරලා පපුව හරහා තියෙන අර ගැඹුරු තුවාල පාරවල් ටික පෙන්නනවා. මේ සැරේ නම් කවුරුවත් hina වෙන්නේ නැහැ වගේම දැන් මේ කට්ටියගේ එකම අරමුණ වෙන්නේ පුළුවන් තරම් ඉක්මනට මේ කැලෑවෙන් එළියට පයින් එක විතරයි. අවසරවට වගේ මේ කැලෑව යාලා හිතුවට වඩා ගොඩක් විශාලයි. මොකද රෑ වෙද්දිත් එයාලා තාමත් ඉන්නේ මේක ඇතුලේ හිර වෙලා. ඉතින් යන්න වෙන තැනක් නැති හින්දා එයාලා මෙතන කඳවුරක් ගහගෙන උදේ වෙනකන් එතන ඉන්න තීරණය කරනවා. හැබැයි ලූක් යාගේ ටෙන්ට් එක ඇතුළට වෙලා ඉද්දි එක පාරටම එළියෙන් අමුතු ශබ්ද වගේක් ඇහෙන්න ගන්නවා. මුලින් මෙයා හිතන්නේ තමන්ගේ යාළුවෙක් එළිය ඇවිදිනවා ඇති කියලා. හැබැයි එළියට ඔළුව දාලා බලද්දී එයා හොඳටම බය වෙනවා. එයාට දකින්න ලැබෙන්නේ කිසිම සද්දයක් නැතුව අඳුර හිටගෙන ඉන්න අద్భుත රූප ටිකක් විතරයි. එක පාරටම ආයෙත් අර දීප්තිමත් සුදු පාට එළිය විහිදෙන්න ගන්නවා. ඒත් එක්කම ලූක් ආයෙත් ඉන්නේ අර රොබර්ට් මැරුණු කඩේ ඇතුලේ. හැබැයි මේ පාර එක වෙනස්. මේ පාර අර මංකොල්ල කාර්යෝ කෙලින්ම බලන් ඉන්නේ ලූක් දිහා. මේ සිදුවීමෙන් පියවි 100ට එන ලූක් ඉක්මනටම ටෙන්ට් එකෙන් එළියට දුවද්දී එයා දකිනවා හච් එතන නෑ කියලා. හච්ගේ ටෙන්ට් එක හිස්. ඉතුරු වෙලා ඉන්න යාළුවෝ ටිකත් ඉන්නේ හොඳටම බය වෙලා. එතකොට මුළු කැලෑවම දෙවනත් වෙන මහා දරුණු ගැරෝම් සද්දයක් ඇහෙනවා. ඒත් එක්කම යාළට අඳුර මැදින් හච් උදව් ඉල්ලලා කෑ ගහන සද්දකුත් ඇහෙනවා. දෙපාරක් හිතන්නේ නැතුව එයාලා හච් හොයාගෙන කැලෑව ඇතුළට දුවනවා. හැබැයි මුළු රෑම හිව්වත් එයාලට කිසිම දෙයක් හම්බෙන්නේ නැහැ. අන්තිමේදී උදේ වෙද්දී හොඳටම මහන්සි වෙලා හිටපු මේ කට්ටියට තේරුම් යනවා දැන් යාළුට ඉතුරුලා තියෙන්නේ එකම එක විකල්පයයි කියලා. ඒ තමයි ඉස්සෙල්ලාම මේ කැලෑවෙන් පැන ගන්න එක. ඊට පස්සේ තමයි උදව් අරගෙන එන්න වෙන්නේ. හොඳටම වෙහෙසටපත් වෙලා හිටියත් එයාලා දිගටම ඉස්සරහට යද්දී ලොකු බෑවුමක් තියෙන තැනකට එනවා. එතනදී එයාලා දකින දෙයින් ඇඟේ ලේ වතුර වෙනවා. එයාලා දකින්නේ ගහක ගොඩක් උසින් හච්ච එල්ලලා තියෙන විදිය. හරියට කලින් දවසක එයාලා දැකපු අර වලහගේ මල කඳ එල්ලලා තිබුණා වගේ. හච්ච අරන් ගියපු දේ මොකක් වුණත් මේ කැලෑව ඇතුලේ මහා බලවත් අద్భుත දෙයක් එයාලගේ පස්සෙන් පන්නනවා කියලා එයාලට හොඳටම තහවුරු වෙනවා. මොන දේ වුණත් එයාලා පරිස්සමෙන් හච්ගේ පොඩි එක පල්ලෙහාට ගන්නවා. ඊට පස්සේ හච් ගාව තිබුණු මාලිමාවයි සිතේමයි අරගන්න එයාලා කිට්ටුව තියෙන ගස්වල අතු කඩලා පුළුවන් විදියට හච්ගේ පොඩි එක වහලා දාලා ඉස්සරහට යන්න පටන් ගන්නවා. මේ දේවල් කර කර ඉද්දි ලුක් දකිනවා ඈත කන්දක් උඩ කළු පාට අමුතු රූපයක් එයාලා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒ තමයි මේ මුළු වෙලාවම එයාලගේ පස්සෙන් ආපු අර භයානක අద్భుත දේ. මේ කණ්ඩායම ඉක්මනටම එතනින් පිට වෙලා දිගටම ඉස්සරහට ගිහින් පැය ගානකට පස්සේ එයාලා කන්දක් වගේ උස තැනකට එනවා. ඒ වෙලාවෙම ලුක්ට අමුතු දෙයක් තේරෙනවා. එයාලගේ මාලිමාව ආයමත් වැඩ කරන්න පටන් අරන්. ඒ වගේම ගොඩක් පල්ලෙහායින් කින්දර වගේ එළියකුත් එයා දකිනවා. ඊට පස්සේ එයා දකිනවා එයාගේ යාළුවෙක් ඒ හරිය මොනවා හරි හොයනවා කියලා. හැබැයි ඊළඟට ආයමත් භයානක දෙයක් සිද්ධ වෙනවා. කාටවත් මුකුත් කරගන්න කලින් මහා විශාල සතෙක් එක පාරටම ෆිල් අල්ලගෙන කැලෑව ඇතුළට ඇදගෙන යනවා. ලුක් ඉක්මනටම ෆිල් පස්සෙන් පැන්නුවත් එයා එතනට යද්දි ෆිල් එතන නැහැ. ඉතුරුලා තියෙන්නේ ෆිල්ගේ ෆ්ලෑෂ් ලයිට් එක විතරයි. එතකොටම කවුරු හරි කතා කරන සද්දයක් ඇහෙනවා. ලූක් හැරලා බලද්දි ඩෝම් ගහක් පිටිපස්සේ හැංගිලා. හොඳටම බය වෙලා වෙවුලන ගමන් ඉන්න ඩෝම් පවා මේ සිද්ධිය පැහැදිලිවම දැකලා මොකක් හරි දෙයක් ඇවිත් ෆිල්ව අරගෙන ගියා. දැන් ඉතුරු වෙලා ඉන්නේ ලූක් සහ ඩෝම් විතරයි. ඉතින් එළියේ ඉන්නේ අద్భుත දෙයක සටන් කරලා දිනන්න බෑ කියලා තේරුම් ගන්න මේ දෙන්න තමන්ගේ ජීවිතේ බේරගන්න එක ගැන විතරක් හිතලා එතනින් දුවන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් යාළට අමුතු එළි වගේකින් ආලෝකමත් වුණු පාරක් හම්බෙනවා. මේ පාර දිගේ ඉස්සරහට යද්දී යාළට තවත් බය හිතෙන දෙයක් දකින්න ලැබෙනවා. ඒ ෆිල්ගේ බොඩි එකත් ගහකර වගේම එල්ලලා තියෙන විදිය. ඊට පස්සේ අර අద్భుත සතාගේ ගෙරෝම් සද්ද එන්නම යාළට ලං වෙන්න පටන් ගන්නවා. දැන් ඒක ගොඩක්ම කිට්ටුයි. හැබැයි අන්න එතකොට මේ දෙන්නට අඳුර මැදින් තව පොඩි ගයක් පේන්න ගන්නවා. දෙපාරක් හිතන්න නැතුව මේ පැත්තට දුවන මේ දෙන්න ගේ ඇතුළට පැනලා ඉක්මනට දොර වහලා දානවා. පොඩි වෙලාවකට පස්සේ යාළට හිතෙන්නේ දැන් යාලා බේරුණා කියලා. හැබැයි මේ දෙන්න මොකද්ද වෙන්නේ කියලා හිතාගන්න කලින්ම යාලා දිහාවට මහා ලොකු හෙවණැල්ලක් එන්න පටන් අරන් හැමදේම කළු පාට වෙලා එයාලගේ සිහිය නැති වෙනවා. ලූක්ටයි ඩොම්ටයි ආයෙත් සිහියෙද්දී යාලව ගැට ගහලා. ඒ වගේම යාලට ඉක්මනටම තවත් දරුණු දෙයක් තේරුම් යනවා. මේ පරණ ගේ යාලට බේරෙන්න තිබුණු තැනක් නෙවෙයි. ඒක තවත් උගුලක් විතරයි. ටික වෙලාවකට පස්සේ කාමරයට මිනිස්සු කිහිප දෙනෙක් එනවා. එයා ඇතර ඉන්න වයසක කාන්තාවක් කෙලින්ම ලූක් ගාවට ඇවිත් එයාගේ පපුවේ තියෙන අර නියපොතු පාරවල් ටික පරීක්ෂා කරනවා. ලූක්ට පුදුම හිතන විදියට hina වෙන ඒ වයසක ගෑනු කෙනා ඊට පස්සේ එයාගේ අතෙත් ඒ වගේම තියෙන තුවාල පාරවල් ටිකක් පෙන්නනවා.
ඊළඟට එයා ඩෝම් ගාවට ගියත් ඩෝම්ගේ ඇඟේ ඒ විදිහේ කිසිම තුවාලයක් නැහැ. ඒක දැකපු ගමන් ඒ කාන්තාවගේ මූණේ ඉරියව් එක පාරටම වෙනස් වෙලා අනිත් අයට අන කරනවා ඩෝම් මෙතනින් අරගෙන යන්න කියලා. ලූක් කෑ ගහලා ඒක නවත්තන්න කොච්චර try කරත් කිසිම කෙනෙක් නතර වෙන්නේ නැහැ. එතනදී තමන්ගේ යාළුවා වෙනුවෙන් කිසිම දෙයක් කරගන්න බැරුව ලූක්ට ආයෙමත් අසරණ වෙන්න සිද්ධ වෙනවා. ඊට පස්සේ තරුණ ගැහණු ළමයෙක් ලූක් ගාවට ඇවිත් හිමීට කියනවා දැන් බිල්ලා ක්ලාස් එක කරන ගමන් ඉන්නේ ඉක්මනට හැමදේම ඉවර වෙයි කියලා. ඒ වගේම ටික වෙලාවකින් ලූක් දකිනවා ඩෝම් එළියට අරගෙන ගිහින් පරණ ඇටකටු වලින් වටවුණු ලොකු ලී කණුවක ගැට ගන්නවා කියලා. ගේ තුළ ඉන්න ලූක් කොහොම හරි බේරෙන්න හිතාගෙන එයාව ගැට ගහලා තියෙන ලනු ලියා ගන්න එයා දිගින් දිගටම දඟලනවා. මොකද ඒ ඇරෙන්න මෙතන කිසිම විකල්පයක් නැහැ. ඒ විදිහට හැම උත්සාහයක්ම එයාව ටික ටික නිදහසට කිට්ටු කළා. අන්තිමේදී මහා වේදනාවක් දරාගෙන කොහොම හරි ලූක්ට ගැට ගහලා තියෙන ලනු වලින් නිදහස් වෙන්න පුළුවන් වෙනවා. ඒ වෙලාවෙම එළිය ගැට ගහලා ඉන්න ඩෝම් දකිනවා කවුරු හරි තමන් දිහාවට ඇවිදගෙන එනවා කියලා. ඩෝම්ට පේන විදිහට ඒ එන්නේ ඩෝම්ගේ වයිෆ්. ඒ තත්පරේම ඩෝම්ට බලාපොරොත්තුවක් ඇති වෙනවා කවුරු හරි තමන්ව බේරගන්න ඇවිල්ලා කියලා. හැබැයි ඩෝම්ට ඇත්තම පේන්න පටන් ගන්න ඒ රූපය ළඟට එද්දී ඒ එයාගේ වයිෆ් නෙවෙයි. එයා අද්භූත සතා. ඒ වගේම පළවෙනි වතාවට ඩෝම් මේ සතාව පැහැදිලිවම දකිනවා. එයා ඉස්සරහා හිටගෙන ඉද්දී ඒ දේ කිසිම විදිහකින් මිනිස්සෙක්ට සමාන නැහැ. ඒකට ඩෝම් කොයිතරම් බය වෙනවද කියනවනම් ඒ සද්දේ බිත්තියේ සිදුරකින් හොරෙන් බලාගෙන ඉන්න ලූක්ටත් හොඳටම එනවා. අර රකුස ආපු ගාම ඩෝම් බය හිතෙන මල සිරුරු ගොඩක් කෙරලා තියෙන ගහක් ගාවට ඇදගෙන යනවා. ටික වෙලාවකින් ඩෝම්ගේ කතාවත් එතනින්ම ඉවර වෙනවා. දැන් ලූක් විතරයි මේ භයානක වනාන්තරයේ ඉතුරු වෙලා ඉන්නේ. ටික වෙලාවකට පස්සේ අර තරුණ ගෑනු ළමයා ලූක්ගේ කාමරයට කෑම අරගෙන එනවා. එහින්ද ලූක් ඉක්මනටම හිටපු විදිහටම ඉන්නවා. මොකද ලනු ලියාගෙන කියලා දැක්කොත් පැනලා යන්න හම්බෙන්නේ නැහැ. හැබැයි ඒ ගෑනු ළමයා එතනින් යන්න හදද්දී තමන්ගේ හිතේ මෙච්චර වෙලා වද දුන්නු එළියේ ඉන්න අර සතා මොකෙද්ද කියලා අහනවා. ගෑනු ළමයා මුලින් මේක ඇහුනේ නෑ වගේ හිටියත් අන්තිමේදී උත්තර දෙන්න කැමති වෙනවා. එයා කියනවා ඒ සතාට මිනිස්සුන්ගේ වේදනාව පේනවා කියලා. ඒ සතා දුක් විඳින මිනිස්සුන්ව හොයලා එහෙම අයව හම්බුනාම එයාලව තෝරගන්නවා කියලා කියනවා. එහෙම කියලා එයා කාමරෙන් එළියට යනවා. ඒ උත්තරෙන් ලූක්ට පැහැදිලිවම තේරෙනවා දැන් Tamanට ඉතුරුලා තියෙන්නේ පොඩි වෙලාවක් විතරයි කියලා. ඒ හින්දා කොහොම හරි පැනගන්න එයා දොර ගාවට යනවා. ඒතර වයසක කාන්තාව ආපහු එන සද්දයක් ඇවිල්ලා හැංගෙන්න කියලා ඉක්මනට උඩ තට්ටුවට යනවා. හැංගිලා ඉන්න අතරේ වෙන කාමරයකින් ලූක්ට මහමුතු සද්ද වගේක් ඇහෙනවා. ලූක් එන්නේ හිතා ගන්නත් බැරි තරම් කුතුහලයකින්. ඉතින් එයා පන්දමක් අරගෙන ඒ සිද්ධිය බලන්න යනවා. එතනදී තමයි එයා භයානකම දේ දකින්නේ. ඒ කාමරය ඇතුලේ මිනිස්සු කිහිප දෙනෙක් ඉඳගෙන ඉන්නවා. එයාලා අඬනවා, හෙලවෙනවා. එයාලා ඉන්නේ පන පිටින්. හැබැයි ලූක්ට තේරෙනවා මිනිස්සුන්ගේ මහා මොකක් හරි දරුණු වැරද්දක් තියෙනවා කියලා. අන්න එතකොට තමයි ලූක්ට මෙතන සිද්ධ වෙන දේ හරියටම තේරුම් යන්නේ. මේ ගම්වැසියන්ට ලැබිලා තියෙන්නේ සාමාන්‍ය ජීවිතයක් නෙවෙයි. එයාලා හිතාගෙන ඉන්නේ එයාලට අමරණීයත්වයක් ලැබිලා කියලා. ඒත් එයාලා දන්නේම නැතුව අර භයානක රාක්ෂයා එයාලා ජීවිතයත් මරණයත් අතර හිරවුණු මහා ශාපයකට ඇදලා දාලා. එයාලා තාමත් එතන හිටියට එයාලා දැන් කොහොමඩවත්ම සැබෑ මිනිස්සු නෙවෙයි. ඉතින් ලූක් ෂණිකෝම අර පන්දමෙන් මේ කාමරේ ගිනි තියන්න තීරණය කරනවා. ගින්න වේගෙන් පැතිරෙන්න පටන් ගන්නවත් එක්කම ඒක අර අద్භූත සතාට දැනෙන්න පටන් ගන්නවා. ඒ සතාව අදහන අර ගම්වැසියොත් හොඳටම කලබල වෙනවා. එයාලා ඒ සතාට කොයිතරම් බයයිද කියනවනම් ගොඩක් අය බයටම බිම දන ගහ ගන්නවා. අඩුම තරමේ ඔළුව උස්සලවත් බලන්නේ නැහැ. Tamanට තියෙන්නේ තව තත්පර කිහිපයක් විතරයි කියලා දන්න ලූක් කිට්ටුව තියෙන ගබඩාවකින් රයිෆල් එකක් අරගෙන සටන් කරගෙනම එළියට පයින්න ලෑස්ති වෙනවා. ඒත් ඊට කලින් අර රාක්ෂයා දොරකඩ ගාවටම ඇවිත් බලාගෙන ඉන්නවා. ලූක් ඉක්මනටම වෙන පැත්තකට හැරිලා වෙන දොරකින් එළියට පයින්නවා. ගිනිගන්නේ ගම්මානයේ මැදින් එයා පුළුවන් තරම් වේගයෙන් දුවන්න පටන් ගන්නවා. මේ කලබලය ඇස්සේ එයා දකිනවා අර සතා ගමේ එක මිනිස්සෙක්ව උස්සගෙන යනවා කියලා. මේක හොඳ අවස්ථාවක් කියලා තේරුම් ගන්න ලූක් රයිෆල් එක උස්සලා වෙඩි තියනවා. ඒ වෙඩිල්ල සතාට වදිනවා. හැබැයි ඒත් එක්ක මේ රකුසගේ සම්පූර්ණ අවධානය ලූක් දිහාවට හැරෙනවා. ඒකෙන් ලූක්ව උගේ ප්‍රධානම ඉලක්කය බවට පත් වෙනවා. ලූක් තමන්ගේ උපරිම ශක්තිය දාලා දුවනවා. හැබැයි කකුල් දෙකෙන් දුවන මිනිස්සෙක්ට තමන්ගේ කැලෑව ඇතුළේ දුවන මහා බලවත් මුර්ගෙක්ව පහු කරන්න බෑ. ටික වෙලාවකින් අර සතා ලූක්ට කිට්ටු කරනවා. ඌ මහා හයියෙන් ගොරවන සද්දෙට මුළු කැලෑවම දෙවනත් වෙලා ගිහින් ලූක් වටේ තියෙන පරිසරය එක පාරටම අමුතු විදිහට වෙනස් වෙන්න ගන්නවා. දීප්තිමත් එලි පේන්න ගන්නවා. යථාර්ථය වෙනස් වෙනවා වගේ දැනෙනවා. අර සතා පැහැදිලිවම try කරන්නේ කලින් වගේම ලූක් මානසිකව වට්ටලා දාන්න. හැබැයි මේ පාර ලූක් යටත් වෙන්න කැමති නෑ. මොකද දැන් එයා ඇත්තම සිද්ධිය දන්නවා. හැබැයි එහෙම දුවන ගමන් ඉන්න අතර එක පාරටම ලූක්ව පැත්තකට විසිලා ගිහින් එයාගේ අතේ තිබුණු පොරව බිම වැටෙනවා. ඔලුව උස්සලා බලද්දී අර සතා කෙලින්ම එයාගේ පිටිපස්ස හිටගෙන ඉන්නවා. ලූක් නැගිටින්න හදන හැම වෙලාවකම අර මුර්ගයා එයාව ආයෙත් බිමටම තද කරනවා. ඒක හරියට ඌ ලූක්ගෙන් යටත් වීමක්, නමස්කාරයක්, කීකරුකමක් බලාපොරොත්තු වෙනවා වගේ වැඩක්.
ලෝකෙම හිරකරගෙන ඉන්න අතරෙම අර සතා තමන්ගේ යාගේ පටන් ගන්නවා. හැබැයි යන්න එතනදි තමයි හැමදේම වෙනස් වෙන්නේ. ලෝක දකින්න ඔයාගේ පොරව කෙට්ටුවම බිම වැටලා තියෙනවා කියලා. ඉතින් තමන්ගේ ඇඟේ ඉතුරුලා තියෙන අන්තිම ශක්තිය ධෛර්යය එකතු කරගන්න ලෝක මුලින් මේ පොරව අතට ගන්නවා. ඊට පස්සේ අර සතා තවත් කිට්ටු වෙනවත් එක්කම ලෝක තමන්ගේ සම්පූර්ණ ශක්තියම දාලා ඒකෙන් සතාට පහර දෙනවා වගේම ඒකේ සතාට හරියටම වදිනවා. වේදනාව වැඩිකමට ඒ සතා පස්සට විසිනවා. මේ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න ලූක් ආපහු හැරිලා කැලෑව ඇතුළටම පයින්නවා. එක පාරටම ගස් ඔක්කොම ඉවර වෙලා ලූක්ට කැලෑවෙන් එළියට පැනලා එලිමහනකට එන්න පුළුවන් වෙනවා. පළවෙනි වතාවට එයාට ලොකු නිදහසක් ලැබෙනවා. මහන්සියට වේගෙන් හුස්ම ගන්න ගමන් ආපහු හැරිලා බලන ලූක්ට ගොඩක් වැදගත් දෙයක් තේරුම් යනවා. බලද්දී අර සතා කැලෑව ඉවරන තැනින් මෙහාට එන්නේ නැහැ. හරියට ඌට මේ කැලෑවෙන් එළියට එන්න බෑ වගේ. ඌ කැලෑව මායිමෙන් නතර වෙලා ඉන්නවා. ඒ විදිහට හැම ට්‍රයි එකක් එක්කම අන්තිමේදී ලූක්ට විතරක් මේ දරුණු හීනෙන් පණ පිටින් බේරෙන්න පුළුවන් වෙනවා. ඉතින් තවත් මේ වගේ මූවීස් බලන්න වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරන්න. තවත් දවසක තවත් මූවී එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.